අද වීඩියෝ එකෙන් අපි කම්පෙයාර් කරලා බලන්න යන්නේ මෙන්න මේ Apple iPhone 11 එකද හොඳ එහෙම නැත්නම් Apple iPhone 12 mini එකද හොඳ කියලා තමයි කම්පෙයාර් කරලා බලන්න යන්නේ. ඉතින් මෙන්න මේ ෆෝන් දෙකම ගන්න පුළුවන් වෙන්නේ එකම ප්‍රයිස් එකකට. ඉතින් අන්න හින්දා මේ ෆෝන් දෙකම එකම ප්‍රයිස් එකකට තියෙන හින්දා ගොඩක් දිනට තියෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ ෆෝන් දෙකේ මොන ෆෝන් එකද ගන්න හොඳම කියලා මේ ප්‍රයිස් එකට. ඉතින් අද මේ වීඩියෝ බලුවොත් එමවට මේ ෆෝන් දෙකෙන් ඒ ප්‍රයිස් එකට හොඳම ෆෝන් එක මොකද්ද? එහෙම නැත්නම් ඔයාගේ වැඩවලට ගැලපෙන මේ ස්මාර්ට් ෆෝන් එක මොකක්ද කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ෆෝන් දෙකෙන් කැමරා පැත්තෙන් හොඳ ෆෝන් එක මොකද්ද, බැටරි එක පැත්තෙන් මොකද්ද හොඳ, පර්ෆෝමන්ස් පැත්තෙන් මොකද්ද හොඳ ෆෝන් එක, මේ වගේ හැම පැත්තෙම අපි කම්පෙයාර් කරලා බලනවා මේ ෆෝන් දෙකෙන් හොඳම ෆෝන් එක මොකද්ද කියලා. එහෙනම් ටක් ගාලා පටන් ගමුද වීඩියෝ එක. අපේ වීඩියෝ එකට ගන්න පුංචි සපෝට් එකක් විදියට වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් දැන් පටන් ගමු අද වීඩියෝ එක. ඉතින් මෙන්න මේ ෆෝන් දෙකේ රිලීස් ඩේට්ස් ගැන කතා කරොත් එහෙම iPhone 11 එකනේ 2019 අවුරුද්දේ සැප්තැම්බර් වල. එතකොට iPhone 12 mini එක එන්නේ 2020 අවුරුද්දේ ඔක්තෝබර් වල. එතකොට මේ ෆෝන් දෙකෙන් අලුත් ෆෝන් එක කොහොමද 12 mini එක තමයි. ඒක අපි හැමෝම දන්නවා. හැබැයි iPhone 11 එක 4G ස්මාර්ට්ෆෝන් එකක්. හැබැයි අපිට iPhone 12 mini එකේදී 5G network එක එක්ස්පීරියන්ස් කිරීමේ හැකියාවක් තියෙනවා. ෆෝන් දෙකේ තියෙන බෝඩ් එක සම්බන්ධයෙන් මුලින්ම කම්පෙයාර් කරලා හිටියොත් එහෙම මේ ෆෝන් දෙකෙන් ලොකු ෆෝන් එක වෙන්නේ iPhone 11 එක. iPhone 11 එකට සාපේක්ෂව 12 mini එක චුට්ටක් විතර පොඩි. ඉතින් iPhone 11 එකේ ඩිස්ප්ලේ සයිස් එක එන්නේ අඟල් 6.1ක් විදියට. හැබැයි 12 mini එකේ ඩිස්ප්ලේ සයිස් එක වෙලා තියෙන්නේ අඟල් 5.4ක් විදියට. ඉතින් අන්න එක ලොකුම ලොකු හේතුවක් වෙනවා මෙන්න මේ ෆෝන් දෙකේ සයිසස් දෙක වෙනස් වෙන්න. ඉතින් මේ ෆෝන් දෙකේ ප්‍රොටෙක්ෂන්ස් ගැන කතා කරද්දී iPhone 11 එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා Corning Gorilla Glass වලින් ආරක්ෂා කරපු ෆ්‍රන්ට් සයිඩ් එකක් වගේම බෑක් සයිඩ් එකක්. අපිට ඒකෙදී ඇලුමිනියම් ෆ්‍රේම් එකකින් ඒ ෆෝන් එක ආරක්ෂා කරලා දීලා තියෙනවත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 12 mini එකේ තියෙන ප්‍රොටෙක්ෂන්ස් ගැන කතා කරද්දී ඒකෙදිත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ glass වලින් ආරක්ෂා කරපු ෆ්‍රන්ට් සයිඩ් එකක් වගේම බෑක් සයිඩ් එකක් සහ ඇලුමිනියම් ෆ්‍රේම් එකක් බලා ගන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී සදාන් කළ නෑ මේක Corning Gorilla Glass වලින්ද ආරක්ෂා කරලා දීලා තියෙන්නේ කියලා. ඉතින් 11 එකේදී නම් ඒ දේ සදාන් කරලා තිබ්බා. මේකේ නම් ඒ දේ සදාන් කරලා නෑ. මං හිතන්නේ නිකම්ම glass වලින් තමයි මෙන්න මේ 12 mini එකේ ප්‍රොටෙක්ෂන්ස් ඒගොල්ලෝ ලබා දීලා තියෙන්නේ. හැබැයි අපිට මේ ෆෝන් දෙකේදීම IP68 රේටින් එක බලා ගන්න පුළුවන්. අන්න ඒ අපිට මේ ෆෝන් දෙකම වතුර ඇතුළේ දාලා පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕවරෝල් කතා කරද්දී මේ ෆෝන් දෙකෙන් බෝඩ් එක පැත්තෙන් මට හොඳයි කියලා හිතෙන්නේ iPhone 11 එකේ තියෙන ප්‍රොටෙක්ෂන්ස් එහෙම. මොකද Corning Gorilla Glass වලින් ආරක්ෂා කරලා දීලා තිබ්බයි ෆෝන් එක. සහ 12 mini එකට සාපේක්ෂව එක චුට්ටක් ලොකුයි. ඉතින් ඒක 12 mini එකේ වරදකුත් නෙමෙයි. මොකද කොහොමත් 12 mini කියන්නේ පොඩි ස්මාර්ට්ෆෝන් එකක් තමයි. ඉතින් ෆෝන් දෙකේ බෝඩ් එක සම්බන්ධව කතා කරද්දී ඒ ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ෆෝන් දෙකේ ඩිස්ප්ලේ සම්බන්ධව කතා කරද්දී අපිට iPhone 11 එකේදී අඟල් 6.1ක liquid retina IPS LCD ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ඩිස්ප්ලේ එකේදී IPS5 nits level එකක්, ඒ වගේම 1892ට 828 කියන resolution එක බලා ගන්නත් පුළුවන්. ඒත් එක්කම 12 mini එකේ තියෙන ඩිස්ප්ලේ එක සම්බන්ධව කතා කරද්දී 12 mini එකේදී තියෙන්නේ අඟල් 5.4ක Super Retina SDR OLED ඩිස්ප්ලේ එකක්. ඉතින් මෙන්න මේ ඩිස්ප්ලේ එකේදී HDR10 බලා ගන්න පුළුවන්, Dolby Vision බලා ගන්න පුළුවන්. ඒ වගේම 1200ක peak nits level එක බලා ගන්න පුළුවන්. ඒ වගේම 2340ට 1080 කියන ලොකු resolution එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ෆෝන් දෙකෙන් ඩිස්ප්ලේ එක පැත්තෙන් කම්පෙයාර් කරද්දී අනිවාර්යයෙන්ම ඉස්සරහින් තියන්න පුළුවන් වෙන්නේ iPhone 12 mini එකේ තියෙන ඩිස්ප්ලේ එක. මොකද 11 එකේ තියෙන ඩිස්ප්ලේ එකට වැඩිය සෑහෙන්න ඇත්තටම හොඳයි 12 mini එකේ තියෙන ඩිස්ප්ලේ එක. ඉතින් liquid retina IPS LCD වලට වැඩිය ඇත්තටම Super Retina SDR OLED කියන්නේ මාරම quality display panel එකක්. සහ මේකෙදී අපිට HDR10 බලා ගන්න පුළුවන් සහ Dolby Vision බලා ගන්නත් පුළුවන් වුණා. 11 එකේදී අපිට ඒක බලා ගන්න හම්බුනේ නැහැ ඩිස්ප්ලේ එකේදී. ඒ වගේම 1200ක peak brightness nits level එකකුත් බලා ගන්න පුළුවන් වුණා 12 mini එකේදී. හැබැයි අපිට iPhone 11 එකේදී බලා ගන්න පුළුවන් වුණේ 625ක nits level එකක්. ඉතින් අන්න එහෙනම් iPhone 11 එකට සාපේක්ෂව iPhone 12 mini එකේදී ගොඩක්ම හොඳ මට්ටමක outdoor visibility එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම resolution එක සම්බන්ධව කතා කරද්දී 30 හිටිය iPhone 12 mini එක. ඉතින් අන්න එහෙනම් මෙන්න මේ ෆෝන් දෙකේදී ගේම් එකක් ප්ලේ කරද්දී, මූවි එකක් බලද්දී, මොකක් හරි ඩිස්ප්ලේ එකේ වැඩක් කරද්දී ගොඩක්ම හොඳ මට්ටමක එන්ටර්ටේන්මන්ට් එක්ස්පීරියන්ස් එකක් ගැනීමේ හැකියාව තියෙන්නේ මෙන්න මේ iPhone 12 mini එකේ තියෙන ඩිස්ප්ලේ එකේදී. ඉතින් අන්න ඒ හින්දා මෙන්න මේ ෆෝන් දෙකෙන් අපිට ඩිස්ප්ලේ එක පැත්තෙන් ඉස්සරහින් තියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ iPhone 12 mini එක. ඒ වගේම දැන් කතා කරමු අපි මේ ෆෝන් දෙකේ අප්ඩේට්ස් ගැන. ඉතින් අපිට iPhone 11 එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ latest iOS 18.4 කියන අප්ඩේට් එක. ඒ වගේම අපිට 12 mini එකේදී බලා ගන්න පුළුවන් වෙන්නේ අන්නේ latest iOS 18.4 කියන අප්ඩේට් එක. ඉතින් දැනට නම් මෙන්න මේ ෆෝන් දෙකටම latest අප්ඩේට්ස් හම්බෙලා තියෙනවා. ඉතින් මං හිතන විදිහට තව අවුරුද්දක් වගේ තමයි iPhone 11 එකට අප්ඩේට්ස් හම්බෙන්නේ. හැබැයි 12 mini එකට අවුරුදු තව දෙකක් වගේ යනකම් අප්ඩේට්ස් හම්බෙන්න පුළුවන්. අන්න ඒ හින්දා මෙන්න මේ ෆෝන් දෙකෙන් වැඩි කාලයක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙන්නේ මෙන්න මේ iPhone
12 mini එක. දැනට නම් මේ ෆෝන් දෙකේම අප්ඩේට් සමානයි. හැබැයි iPhone 11 එකේ අප්ඩේට් නැතර වුණත් iPhone 12 mini එකේ අවුරුද්දක්වත් අඩුම අප්ඩේට්ස් එනවා. ඒ හින්දා ඔයා මෙන්න මේ ෆෝන් දෙකෙන් කාලයක් පාවිච්චි කරන් හිතන්නේ ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ ෆෝන් දෙකෙන් වාට යන්න හොඳම ස්මාර්ට් ෆෝන් එක වෙන්න iPhone 12 mini එක. ඉතින් iPhone 11 එකට iOS 19 වගේ එද්දී iPhone 12 mini එකට iOS 20 වගේ හම්බෙන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව වෙන්නේ එකක් මෙන්න මේ ෆෝන් දෙකේ තියෙන chipset දෙකක් සහ 11 එකට පස්සේ තමයි iPhone 12 mini එක ආවේ. ඒ වගේම මෙන්න මේ ෆෝන් දෙකේ තියෙන chipset සම්බන්ධයෙන් කතා කරද්දී අපිට iPhone 11 එකේදී බලා ගන්න පුළුවන් එන්නේ Apple A13 Bionic කියන 7nm plus chipset එක. ඒ වගේම අපිට iPhone 12 එකේදී බලා ගන්න පුළුවන් එන්නේ Apple A14 Bionic කියන 5nm chipset එක. ඉතින් මෙන්න මේ ෆෝන් දෙකෙන් powerful chipset එක තියෙන iPhone 12 mini එකේ. ඉතින් අන්න ඒ හින්දා මේ ෆෝන් දෙකෙන් performance වලට හොඳම ස්මාර්ට් ෆෝන් එක වෙන්නේ iPhone 12 mini එක. ඒ කියන්නේ ගේමින් වලට heavy task run කරගන්න, multitasking වගේ කරන්න, ලොකු apps පාවිච්චි කරන්න, ඒ වගේ ලොකු වැඩ වල අපිට මෙන්න මේ ෆෝන් දෙකෙන් හොඳ වැඩක් ගන්න පුළුවන් වෙන්නේ iPhone 12 mini එකේදී. ඉතින් ඇත්තටම iPhone වල performance වල ලොකු වෙනසක් ඇත්තටම නැහැ. iPhone 11 එකෙත් ඒ හා සමාන performance එකක් තියෙන්න පුළුවන්. අපිට ඒක ලොකුවට feel වෙන්නේ නැහැ ඇත්තටම. නමුත් කොහොම බැලුවත් powerful chipset එක තියෙන iPhone 12 mini එකේ සහ Android score සහ benchmark score ගත්තත් iPhone 11 එකට සාපේක්ෂව 12 mini එකේ ඒ score එක වැඩි. ඒ හින්දා performance වලින් ඉස්සරහින් එන්නේ මෙන්න මේ iPhone 12 mini එක. සාමාන්‍යයෙන් ඔයා මෙන්න මේ ෆෝන් දෙකෙන් performance වලට පොඩි focus එකක් දෙනවා නම් එහෙම මම නම් කියන්නේ ඔයාලට 12 mini එකට ගියාට කිසිම වරදක් නැහැ කියලා. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ෆෝන් දෙකේම RAM එක නම් එන්නේ 4GB විදිහටමයි. ඒත් එක්කම 64GB version එක බලා ගන්නත් පුළුවන්, 128GB version එක බලා ගන්නත් පුළුවන් සහ 256GB යන version එක බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ version තුනම තමයි මෙන්න මේ ෆෝන් දෙකටම අවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි දැන් කතා කරලා බලමු මෙන්න මේ ෆෝන් දෙකේ තියෙන කැමරා සම්බන්ධව. ඉතින් අපිට iPhone 11 එකේදී 12 megapixel main camera එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ dual pixel period autofocus තියෙනවා සහ OIS තියෙනවා. ඒත් එක්කම තමයි 12 megapixel ultra wide camera එකකුත් බලා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ කැමරා එකනොත් අංශ 120ක පරාසයක් capture කරගැනීමේ හැකියාවත් හම්බෙලා තියෙනවා. ඒ වගේම 12 mini එකේ තියෙන කැමරා සම්බන්ධව කතා කරද්දී 12 mini එකේදීත් අපිට 12 megapixel main camera එකක් බලා ගන්න පුළුවන්. මේකේ dual pixel period autofocus තියෙනවා සහ OIS තියෙනවා. ඒත් එක්කම iPhone 11 එකේ වගේම 12 megapixel ultra wide camera එකකුත් බලා ගන්න පුළුවන් තවත්. ඉතින් අපිට මෙන්න මේ කැමරා එකනොත් අංශ 120ක පරාසයක් capture කරගැනීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ ෆෝන් දෙකේ කැමරා එක කම්පෙයාර් කරොත් එහෙම නම් ඇත්තට මේ ෆෝන් දෙකේ කැමරා එකේ ලොකු වෙනසක් ඇත්තටම නැහැ. ෆෝන් දෙකෙන්ම ගන්න ෆොටෝස් එකම සමානයි. daylight ෆොටෝස් වල නම් කිසිම වෙනසක් නැහැ ඇත්තටම. ෆෝන් දෙකෙන්ම ගන්න ෆොටෝස් වල තියෙන එකම quality එකක්, එකම details තියෙන්නේ. හැබැයි මට බලා ගන්න පුළුවන් වුණා iPhone 11 එකෙන් ගන්න night mode ෆොටෝස් වලට වැඩිය iPhone 12 mini එකේ night mode ෆොටෝස් වල තියෙන quality එක ටිකක් වැඩි. ඒ කියන්නේ iPhone 11 එකෙන් ගන්න ෆොටෝස් වලට වැඩිය 12 mini එකේ night mode ෆොටෝස් වල bright ගතිය ටිකක් වැඩි. ඒ වගේම අපිට මෙන්න මේ ෆෝන් දෙකෙන්ම ultra wide camera එකනොත් එක හා සමාන මට්ටමක ෆොටෝස්ම තමයි capture කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඇත්තටම කැමරා එක පැත්තෙන් ලොකුවට කම්පෙයාර් කරන්න දෙයක් නැහැ මේ ෆෝන් දෙකේ. 90% දුරටම මෙන්න මේ ෆෝන් දෙකේම කැමරා quality එක තියෙන්නේ එක හා සමාන මට්ටමකමයි. ඉතින් හැබැයි මන්න කියනවා කැමරා එක පැත්තෙන් හිතනවා නම් එහෙම iPhone 12 mini එකට ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද iPhone 11 එකේ night photos වලට වැඩිය iPhone 12 mini එකේ night photos හොඳයි සහ iPhone 11 එකේ තියෙන quality එකම තමයි iPhone 12 mini එකේ තියෙන්නේ daylight photos වල උනත්. ඉතින් එහෙනම් මන්න කියන්නේ මේ ෆෝන් දෙකෙන් ඔයා කැමරා එක පැත්තේ හිතනවා නම් එහෙම 12 mini එකට ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒ වගේම අපිට මේ ෆෝන් දෙකේදීම 4K videos 60 fps ඉන් රෙකෝඩ් කරගැනීමේ හැකියාව හම්බෙලා තියෙනවා. HDR සහ stereo sounds එකත් අපිට ඕන නම් videos රෙකෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අපිට iPhone 12 mini එකේදී videos Dolby Vision HDR වලින් උත් ගන්න පුළුවන්. ඒ හින්දා මම කියන්නේ වීඩියෝ පැත්තේ හිතනවා නම් එහෙම iPhone 12 mini එකට ගියාට ප්‍රශ්නයක් නැහැ කියලා. iPhone 11 එකේ වීඩියෝ quality එක අවුලක් නැහැ ඇත්තටම. නමුත් iPhone 11 එකට වඩා වැඩි දෙයක් අපිට වීඩියෝ පැත්තෙන් iPhone 12 mini එකේදී කරගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා වීඩියෝ පැත්තෙන් හිතනවා නම් එහෙම iPhone 12 mini එකට ඔයා යන්න. මොකද එතකොට ඔයාට ගොඩක්ම stable quality smooth videos record කරගැනීමේ හැකියාව තියෙනවා. HDR Dolby Vision stereo sounds එහෙමත් පාවිච්චි කරලා. ඒ වගේම අන්තිමට මේ ෆෝන් එකේ තියෙන බැටරි ගැන කතා කරද්දී අපිට iPhone 11 එකේදී mAh 3110ක බැටරියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අපිට iPhone 12 mini එකේදී mAh 1227ක බැටරියක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ෆෝන් දෙකෙන් බැටරි කැපැසිටි එක පැත්තෙන් ඉස්සරහින් ඉන්නේ iPhone 11 එක. ඒ හින්දා අපිට iPhone 12 mini එකට වඩා වැඩි කාලයක් මෙන්න මේ iPhone 11 එක පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් අපිට iPhone 12 mini එක පැය 5මාරක් වගේ screen on time එක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට iPhone 11 එක පැය 6ක වගේ කාලයක් screen on time එක තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ time එක චුට්ටක් විතර වෙනස් වෙනත් පුළුවන්. කොහොම නමුත් අපිට iPhone 12 mini එකට වඩා වැඩි කාලයක් iPhone 11 එක තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් iPhone 12 mini එකේ battery optimization හොඳයි ඇත්තටම. ඉතින් මේ ෆෝන් දෙකම charge වෙන්න යන්නේ නම් එක හා සමාන time එකක්. මොකද අපිට මේ ෆෝන් දෙකම පැයක් තුලදී 0.0
100 දක්වා ෆුල් චාර්ජ් කරගැනීමේ හැකියාව හම්බෙලා තියෙනවා. ඒ වගේම අපිට iPhone 11 එකේදී වයර්ලස් චාර්ජින් බලා ගන්නත් පුළුවන් වෙනවා. හැබැයි අපිට 12 mini එකේදී 15 watt ස්පීඩ් එකක් එක්කම වයර්ලස් චාර්ජින් බලා ගන්න පුළුවන් සහ ඒකෙද අපිට 15 watt MagSafe charging speed එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ හින්දා iPhone 11 එකට වඩා iPhone 12 mini එකේ charging පැත්ත ඒගොල්ලෝ improve කරලා දීලා තියෙනවා. ඉතින් ෆෝන් එකේ තියෙන බැටරි සම්බන්ධව කතා කරද්දිත් අපිට ඔන්න ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න එහෙනම් අපි කතා කරේ මෙන්න මේ iPhone 11 එක සහ iPhone 12 mini එක සම්බන්ධව. ඉතින් මම හිතනවා දැන් ඔයාලට මෙන්න මේ ෆෝන් දෙකම සම්බන්ධයෙන් හොඳ මට්ටමක අදහසක් එන්නේ නැති කියලා. ඒ වගේම මෙන්න මේ ෆෝන් දෙකෙන් ඔයාලට ගැළපෙන ෆෝන් එක මොකක්ද කියලා ඔයාලට දැන් අදහසක් එන්නේ නැති. ඉතින් මෙන්න මේ ෆෝන් දෙකෙන් ඔයා කැමති මොන ෆෝන් එකටද? පාඩින් කමෙන්ට් එකක් දාලා කියන අමතක කරන්න එපා. ඒ වගේම මේ ෆෝන් දෙක සම්බන්ධව ඔයාලට තවත් දෙයක් දැනගන්න තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් තමට මේ වීඩියෝ එක කියන්නේ බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් මේ වගේ ඕනම දෙයක් පාඩින් කමෙන්ට් එකක් දාලා අහන්න මම ඔයාලට රිප්ලයි එකක් දෙන්නම්. ඒ වගේම අලුතෙන් iPhone එකක් ගන්න හිතාගෙන ඉන්න වගේ යාළුවෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් iPhone 11 එක හෝ 12 mini එකක් ගන්න හිතාගෙන ඉන්න වගේ යාළුවෙක් ඉන්නවා නම් අන්නයට දැනගන්න මෙන්න මේ වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම ඔයා අපේ channel එක වීඩියෝ බලන්නේ පළවෙනි පාඩම් එහෙම අපේ channel එක කතා කරන්නේ මේ වගේම smartphones වලට සම්බන්ධ වෙච්ච වීඩියෝස්. ඉතින් ඒ කියන්නේ මේ වගේ smartphone comparison videos ගැන, Apple smartphones ගැන, Android smartphones ගැන, අලුත් release වෙන smartphones ගැන, ලංකාවේ ගන්න පුළුවන් ගණන් අඩු smartphones ගැන, smartphone accessories ගැන මේ වගේ smartphones වලටම related videos ඔයාලට අපේ channel එකේදී බැලීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා ෆෝන් සම්බන්ධයෙන් interesting කෙනෙක් නම් නැත්නම් අපේ channel එකේ දාන videos බලන්න කැමති කෙනෙක් නම් එහෙම නැත්නම් අද මේ ගැන අපි වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වටිනවා කියලා හිතෙනවා නම් එහෙම අපිට කරන්න පොඩි support එකක් විදිහට channel එක subscribe කරලා support එකක් දෙන්නත් අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලට මෙන්න මේ දැන් screen එකේ පේන්නේ මම මීට කලින් කරපු iPhone 11 එකේ සහ 12 mini එකේ explanation videos දෙක. ඉතින් මේ videos දෙක ගිහලා බැලුවොත් එහෙම ඔයාලට මෙන්න මේ ෆෝන් දෙක සම්බන්ධයෙන් මීට වඩා විස්තර දැනගන්නත් පුළුවන් වෙනවා. ඉතින් කැමති නම් ගිහලා ඒ videos දෙකත් කියලා බලන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ දෙත් මතක් කරා වගේම නේ මේ වගේ තාතු වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එතකන් ඔයාලට සුබම සුබ දවසක්.